මම මේ හදන්නේ 2024 ඇප්ලයිඩ් එකේ 7 වෙනි ප්‍රශ්නේ සමතුලිතතා ගාන. මේ ගානේ මට මේ ඔයගලන්ට පොඩි ක්‍රමයක් කියලා දෙන්න හිතෙනවා, ලස්සන ක්‍රමයක්. මේකේ මේ ඔයගලන්ට මේ පේන්න දාලා තියෙන්නේ මේ මාකින් එකේ හදලා තියෙන විදිහ. මේකේ තියෙන්නේ දණ්ඩක් සුමට බිත්තියකටයි සිරස් එකකට සහ අංශක 30ක් ආනත තලයක දෙකලවර ස්පර්ශ වෙමින් තමයි සමතුලිතතාවය තියෙන්නේ. යම් දණ්ඩේ යම් තැනකදී C කියන ලක්ෂ්‍ය P බලයක් යොදලා තියෙනවා. කෝණ ටික ගානේ දීලා තියෙනවා රූප සරහනත් එක්ක. ඔයගලන්ට මේ වම් පැත්තේ තියෙන එක බැලුවොත් පෙනෙයි මාකින් එකේ මේක හදලා තියෙන විදිහ. නමුත් අපි මේ ගාන හදන්න ලස්සන ක්‍රමයක් තියෙනවා. මේ තනි පෙළලියෙන් අපිට වැඩේ ඉවර කරත හැකි. මේකේ මේ අපි හරියට බැලුවොත් ගානේ තියෙන කෝණ ටික ඔයගොල්ලෝ ගාන කියවලා බලන්න. ඊට පස්සේ රූපය ඇඳලා බලන්න. මම මෙන්න මෙහෙම ප්‍රතික්‍රියා ටික ලකුණු කරනවා. ඒ ලක්ෂයේදී ප්‍රතික්‍රියාව තලයට ලම්බකයි, B වලදීත් තලයට ලම්බකයි. ඒ දෙන හම්බ වෙනවා D ලක්ෂයේදී. එතකොට දණ්ඩේ බර ක්‍රියාත්මක වෙනවා ඒකාකාර දණ්ඩක් නිසා මධ්‍ය ලක්ෂයෙන්. දණ්ඩ දිග 4යි. එතකොට 2යි කැඩෙන තැන බර ක්‍රියා කරනවා. P බලය තියෙනවා. එතන ඉඳලා තව ඒ දුරකින් අපෙන් අහන්නේ P බලයේ විශාලත්වය. මේක හරියට ඔයගොල්ලෝ බැලුවොත් රූපේ මේ දෙන්න මේ ප්‍රතික්‍රියා දෙක ඡේදනය වෙන ලක්ෂයේද අපි D කියලා ලකුණු කරගත්තොත් අපිට D වටා ගෝරණයක් දැම්මොත් බල පද්ධතිය සමතුලිතතාවයට අපිට පුළුවන් R1 R2 දෙන්නම සමීකරණයට එන එක වළක්ව ගන්න. ඒතර මම කරන්නේ මේ බල පද්ධතිය සමතුලිතතාවයට D ලක්ෂ්‍ය වටා කූර්ණයක් දානවා. මේක දාද්දී අපිට දුරවල් හොයන්න වෙනවනේ. ඒතර අපි මේක හිමිසරේ බැලුවොත් ඕලන්ට පෙනෙයි මේ කෝණ ටික මෙතන 30 මෙතන 60 වෙනවා 90 නිසා. මෙතන 30යි මේ දෙන්නගේ එකතුව අභ්‍යන්තර කෝණ දෙක 60 සමාන වෙන්න ඕන නිසා මෙතන 30ක් වෙනවා. ඒ නිසා මෙතන 60ක් වෙනවා. මේ කෝණේ 30 නිසා මේ කෝණේ අංශක 60ක් වෙනවා. එතකොට ත්‍රිකෝණේ කෝණ දෙකක් ඇතුලේ 60 නිසා මම කියන්නේ ABD ත්‍රිකෝණය මෙතන 60ක් වෙනවා. හරි. දැන් මම හදන්නේ D ලක්ෂ්‍ය වටා ගූර්ණයක් දාන්න. සමතුලිතතාවයට D වටා ගූර්ණයක් දාන්න හදන්නේ. මෙතනදී මේ අපිට දුරවල් හොයන්න වෙනවා D ලක්ෂයේ ඉඳලා. දැන් අපි බලමු මේකේ දුරවල් ටික කොහොමද හොයන්නේ කියලා. මේ D ලක්ෂයේ ඉඳලා තියෙන දැන් අපිට W බලයට D ලක්ෂයේ ඉඳලා ලම්බ දුර හොයන්න වෙනවා. මෙන්න මේ දුර. මේ දුර හොයද්දී ඔයගලන්ට දැන් පේනවනේ ABD කියන්නේ සම්පාද ත්‍රිකෝණයක් කියලා. ඒතර මෙතන ඉඳලා මෙතනට මුළු දුර 4යි වෙනවා. මොකද දණ්ඩ දිගට සමාන වෙන්න බෑ සමපාද නිසා. AB දුර 4යි නිසා මෙතන DB දුරත් 4යි. එතකොට මෙතන ඉඳලා මෙතනට පරතරය මධ්‍ය ලක්ෂ්‍ය ඉඳලා මෙතනට 2යි. එතකොට මේ කෝණේ 60 නිසා මේ දිග 2යි cos 60ක් වෙනවා. 2යි cos 60යි කියන්නේ ඒ දුර A වෙනවා. එතකොට DB මුළු දිග 4යි නිසා මේ දිග A නම් මේක 3යි වෙනවා. එතකොට දණ්ඩේ බරට D ලක්ෂ්‍ය ඉඳලා තියෙන දුර අපි දන්නවා. එතකොට ඒක හරි. එතකොට තව එකයි අපිට හොයන්න තියෙන්නේ P බලයට මෙතන ඉඳලා තියෙන ලම්බ දුර. මෙන්න මේ දුර. අපිට උතන මේ ත්‍රිකෝණේ වාසියක් නැති වුණාට අපිට මෙන්න මෙතනින් හරි ලේසියෙන් පුළුවන් මෙන්න මෙතනට ගියොත් ඒ උසමනේ මෙතන තියෙන්නේ. ඔන්න ඕක හොයන්න පුළුවන්. මොකද මේ C සිට B දක්වා දුර 3යි නේ. ඒතර මේ කෝණේ 60 නිසා මේ දුර 3යි A sin 60ක් වෙනවා. හරි. ඒතර ලම්බ දුරවල් දෙක අපි දන්නවා. අපි දැන් දාමු ගූර්ණයක්. හරි. ඒතර D වටා ගූර්ණ දාද්දි බල පද්ධතියේ බල දෙකයි අපේ ගූර්ණයට බලපාන්නේ. එකක් P අනිත් එක W. ඒතර P ගෙන් එන ගූර්ණයට ලම්බ දුර අපි හොයලා තියෙනවා 3A sin θ sin 60. එතකොට P වැඩි කරනවා 3A sin 60
ඒකෙන් එන්නේ වාම ආවර්ත කූර්ණයක් D ලක්ෂය වටා මේ පැත්තට. W ගෙන් එන්නේ දක්ෂිණ ආවර්ත කූර්ණයක්. එතකොට ඒක සමාන වෙනවා W වැඩි කිරීම 3ට. එතකොට අපිට 3ට 3 අයින් කරොත් sin 60 කියන්නේ මූල 3ට 2යි. අපිට හරස් ගුණ කරපු ගමන් 2යි W බෙදීම මූල 3යි කියලා එනවා. ඔයාලට මම මේක වම් පැත්තෙන් දැම්මෙත් මාකින් එකේ හදලා තියෙන විදිය ඒගොල්ලෝ ක්‍රම 3කට හදලා තියෙනවා මා අන්තිම උත්තරේ සමානයි කියලා පෙන්වන්න. ඒතර රූප සටහනට ලකුණු 5ක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ 5 අපිට හම්බ වෙනවා. එතකොට ඉතුරු 5 4ට හතරම අපිට මේ පියවරට හම්බ වෙනවා. ඔයගොල්ලෝ බය වෙන්න එපා මේකට ලකුණු නොදෙයි කියලා. පියවර අඩු නිසා මොකද අපි මේ උත්තරයට ගිහින් තියෙන්නේ නිවැරදි ක්‍රමයක් ඇතුලේ. ඒ නිසා සම්පූර්ණ ලකුණු 25ක් මේකට හම්බ වෙනවා. අනිත් දේ තමයි සාමාන්‍යයෙන් අපිට කෙටි ප්‍රශ්නයකට තියෙන්නේ විනාඩි 4:00ක් වගේ. පේපර් එක කරද්දී ලකුණු වලට සමානුපාතිකව බැලුවොත් ඉතින් විනාඩි 4:00ක් වගේ අඩු කාලයකින් හදද්දී මම හිතනවා මේක මේ ගොඩක් සාර්ථකයි කියලා.